අයිබෝන් කියලා සරජන අපේ YouTube channel එකට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අපි අදත් සර්වජන එක්සත් සන්ධානයේ විදියට මේ ලෝකේ තියෙන ගැටලු ඒ වගේම සර්ව ජනතාව විදියට ලෝක ජනතාව විදියට විශ්ව ජනයා විදියට මූණ පාන ගැටලු අපි පොඩ්ඩක් සාකච්ඡා කරනවා. මේවා මොකද අපි අද ලෝකේ ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයක. එතකොට අපිට පුළුවන් කමක් නැහැ හුදකලාව අපිට රටක් විදිහට හෝ ජාතියක් විදිහට ජීවත් වෙන්න. එතකොට මේ අපි අද විශේෂයෙන්ම කතා කරන්නේ කාලීන මාතෘකාව මේ ගිනියම් වීම නැත්නම් ගිනි ගැනීම නැත්නම් ගිනි තැබීම කියන එක මාතෘකාව. දැන් ගිනියම් වෙනවා කියන එක දැන් ඉරානයේ ගිනියම් වෙනවා මේ දවස්වල. එතකොට ඊට කලින් අපි දැක්කා බංග්ලාදේශ ගිනියම් වුණා. ලංකාව ගිනියම් වුණා අරගලයේ කියලා. හැබැයි ගිනියම් වෙනවා කියන එකේ ලස්සන වැඩේ ගිනියම් වෙනවා. ගිනියම් වෙනවත් එක්කම පාලකයා පන්නනවා නැත්තම් පැනලා යනවා. දැන් මේවා මේ අහඹු සිදුවීම් හෝ ඒ රටේ අභ්‍යන්තරයේ හේතු නිසාම ඇති වෙන දේවල් නෙවෙයි කියලා දැන් අපි කාටත් හොඳටම තේරෙනවා. එතකොට මේවා මේ ගිනි අවුලවන්නේත් ජනතාව අතරේ ගැටුම් ඇති කරවන්නේත් කැරලි ඇති කරන්නේත් අපිට දැන් හුරු වචනයක් වුණානේ අරගලයේ කියන එක නේද? කොට බෞද්ධ රාජ්‍යයක් විදියට මේවා අපිට හුරු පුරුදු දේවල් නෙවෙයි. අපි අනුමත කරන දේවලුත් නෙමෙයි. කවුරු හරි විපතකට වැටෙනවා නම් රටක් වෙන්න පුළුවන්, ජනතාවක් වෙන්න පුළුවන්. අපිට ඒක අනුමත කරන්න බෑ. ඒකට අපි දන්නවා මේ බලලෝභී මේ අධිරාජ්‍යවාදීන් තමයි මේ ගිනි අවුලවන්නේ. වෙන කවුරුවත් නෙමෙයි. අපි දන්නවනේ අපේ අරගලේ කවුද කළේ, කවුද ඒවා පිටිපස්සේ හිටියේ? රහසක් නෙමෙයි. ඒ නිසා මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. අපි දන්නවා මැද පෙරදිග කලාපේ ඉරානය බොහොම ශක්තිමත්ව ඇමරිකන් අධිරාජ්‍යයට ගැති වෙන්නේ නැතුව, නතු වෙන්නේ නැතුව හිටියා. නමුත් අපි දන්නවා වරින් වර ඒ රාජ්‍යයට විවිධ බලපෑම් ඇති කළා. එතකොට අපි දන්නවා ඊශ්‍රායලය කියන්නේ ඇමරිකාවේ දඩයම් බල්ලා කියලා කිව්වොත් නෙවෙරදින්නේ. මොකද එයාලව තමයි ගොඩක් වෙලාවට මැදපෙරදි කරටවල් වලට ගහන්නේ. කොට අපි දන්නවා ලංකාවටත් දැන් ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවටත් දැන් ගොඩක් සංක්‍රමණය වෙනවා. එතකොට අපි මේවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ ලෝකෙම ගිනි තබමින් මේ හැසිරෙන පිස්සු බල්ලෝ වගේ හැසිරෙන මේ අධිරාජ්‍යවාදී පාලකයෝ අපි හිලා දකින්න ඕනේ. අපි දන්නවා
ලංකාවේ වුණත් පවතින රජයට මේ මිනිසුන්ට විරුද්ධව කට අරින්න බැරි තත්ත්වයට ඒගොල්ලොත් පත් කරලා තියෙනවා. ඒකත් අපි දන්නවා. ඒකනේ ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ විදිහට අර වෙනිසුලාවේ සිද්ධියේදී විරෝධතා දැක්වුවට රජයක් විදිහට ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා මුනිවත රකින්න. ඒ தത്വෙට අපේ රටවල් පත් කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අපේ පාලකයින්ට කට ඇරලා අර මාළුවා වගේ මාළුවත් කට නිසානේ නැහිනවා කියන්නේ. ඒ නිසා කට ඇරලා මේ විනාශය ලං කරගන්න ඕනේ නැහැ. ඒ නිසා නිශ්ශබ්දව හරි තමුන්ගේ පාලනය ගෙනියනවා නම් රටට අගතියක් නොවි අපි ඒක අගය කරනවා. මොකද අපි දන්නවා අධිරාජ්‍යවාදීන් කියන එක කියන පිරිස් ඊතරම්ම ම්ලේච්ඡයි, ඊතරම්ම තුච්ඡයි. ඒ නිසා ඒගොල්ලන්ට ඕනේ රටවල් අරාජික කරන්න මිසක් කවදාවත් රටක් දියුණු තත්ත්වයට ගේන්න ඒගොල්ලන්ට උමනාවක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ නිතරම සුගතිය නෙමෙයි අගතිය. කොට දැන්වත් අපි මේ தත්ත්වයේ තේරුම් අරගෙන අපි ජනතාව විදියට ශ්‍රී ලාංකිකයෝ විදියට මේ යථාර්ථය හොඳින් තේරුම් අරගෙන අපේ ශක්තිය ස්ව ශක්තිය වැඩි කරගන්න හැකිතා කටයුතු කරමු. ස්වයං පෝෂණය කියවම ආහාර අතින් විතරක් නෙමෙයි. අපි හැමදාම කියන බල ශක්තිය ඇති. බල ශක්තිය තමයි මේ අධිරාජ්‍යවාදීන් මෙවලමක් විදිහට පාවිච්චි කරන්නේ ඒගොල්ලන් රටවල් අරාජික කරන්න. බල ශක්තිය තුලින් තමයි බල ශක්තිය ඒගොල්ලන්ගේ අතේ තියාගෙන ඒක තුරුම්පුවට පාවිච්චි කරමින් රටවල් අරාජික කරන්න කටයුතු කරනවා. ඒ නිසා තමයි අපි ඔය සූර්ය බල ශක්තිය ගැන විතරම කතා බහ කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි මේ නිහඬව මේ ලෝකය මේ වෙලාවේ මේ ගමන් කරන දිශාව තේරුම් අරගෙන අපේ ආරක්ෂාව අපේ අනාගත සුරක්ෂිතතාවය ඇති කරගන්න නම් අපි හැමදෙනාම පුළුවන් තරම් දුරට ආහාර පාන ආදී අනිකුත් දේවල් වලින් ස්වයං පෝෂණය වීම නැවත ආරම්භ කළ යුතු කාලයේ එළඹෙනවා කියලා අපිට තේරෙනවා. අපි දන්නවා 70 ගණන් වල ශ්‍රී ලංකාවේ හැම දෙයක්ම නිෂ්පාදනය කළා. ප්‍රමාණිකෝලව ඒ බටහිර ජාතීන් සූක්ෂම විදියට අද ඒ සියල්ල කර්මාන්ත විනාශ කළා, ගොවිතැන් විනාශ කරලා අපිට වසවිස කන්න සලස්වලා විශාල හානියක් කරමින් ඉන්නවා. ඒ නිසා අපි සර්වජන එක්සත් සන්ධානයේ විදිහට මම ඒකේ නායකයා විදිහට ජනතා හිතකාමී දේවල් තමයි අපි නිතරම කතා කරන්නේ. අපි කියන්නේ අපි දැනුවත් කරන්නේ මේ ලෝක ව්‍යසනයන් මේ සිතාමතා කරන මේ ලෝක ව්‍යසනයන් දිහා හොඳින් තේරුම් අරගෙන ඒවා හොඳින් තේරුම් අරගෙන ඒවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම හරය තමයි පුළුවන් තරම් අපි රටක් විදියට ජාතියක් විදියට අපේ සෝශක්තිය මත නැගී සිටිය යුතුයි කියන කාරණේ. ඒ නිසා මේ කාරණය මේක වැදගත් කාරණයක්. ඒ කාරණය ඔබ සැමට මතක් කරමින් මේ
මේ වීඩියෝ එක මෙතනින් නිම කරනවා. නැවත වීඩියෝ එකදී අපි ඔබ සැම මුණ ගැසීමේ බලාපොරොත්තු වෙනවා. ඔබට ආයුබෝවන්.